ඔයා පින්බර වෙසක් මාසෙ හෙවත් මැයි මාසෙ උපන්න කෙනෙක්ද? එහෙනම් ඔයා ගැන කියන්න වචන නැහැ. මේ ලෝකේ කෙලින් වැඩ කරන මිනිස්සු කවුද ඇහුවොත් ඒ ඔයාලා. විශ්වාසවන්තකමේ සැබෑ රූපය ඔයා තමයි. විශ්වාසවන්තකමේ සැබෑ ප්‍රතිරූපය ගුප්ත ශාස්ත්‍රයට අනුව මැයි මාසේ උපන් අයට බලපාන්නේ මිහිකතගේ බලය සහ ශ්‍රියාකාන්තාවගේ බැල්ම. ඒ නිසාමයි මේ අය මහපොළොව වගේ හරිම ස්ථාවර ශක්තිමත්. ධනාකර්ෂණය මැයි අයගේ ලොකුම බලය ධන ආකර්ෂණය. මැයි මාසේ උපන් අය කවදාවත් බඩගින්නේ මැරෙන්නේ නෑ. මේ අයට සල්ලි කියන දේ කොහෙන් හරි ලැබෙනවා. අල්ලපු දේ රත්තරන් වෙනවා. බිස්නස් එකක් පටන් ගත්තොත් ඒක දියුණු කරලම පස්ස බලන්නේ. ඉවසීම යකඩ හිත. මැයි අය ළඟ තියෙන තවත් ලොකු ශක්තියක් ඉවසීම. ඕනම දුකක් කට්ටක් ප්‍රශ්නයක් දත් මිට කාගෙන කඳුළු පෙන්නන්නේ නැතුව ඉවසගෙන ඉන්න මේ අයට පුළුවන්. ආදරේදී ආචල බැඳීම. මැයි කෙනෙක් ඔබට ආදරය කළොත් ඒක මේ ආත්මට විතරක් නෙවෙයි. මෙයාලා කවදාවත් රැවටිලි කරන්නේ නෑ. ආදරය කරන කෙනා වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරනවා. තමන්ගේ පවුලට දරුවන්ට පානටත් වඩා ආදරේ. ජීවිතය විඳින අය. මැයි අය ජීවිතය විඳින්ඩ ආසයි. රසට කණ්ඩ රසට බොන්්ඩ ලස්සනට අඳින්ඩ හොඳ සුවඳ විලවුන් පාවිච්චි කරන්න මේ අයට හරිම කැමති. මැයි කෙනෙක් එක්ක ඉන්නවා කියන්නේ සැපට ඉන්ඩ ලැබෙනවා කියන එකයි. නරක පැත්ත. මේ අය එක්ක රණ්ඩුවෙන්ඩ යන්න එපා. මොකද දිනන්ඩ ලැබෙන්නේ නෑ. මේ අයගේ එකම ලොකුම අවුල මාරම හිතුවක්කාරයි. මෙයාලා දෙයක් හරි කියලා තීරණය කළොත් මුළු ලෝකෙම ඇවිත් වැරදි කිව්වත් ඒක වෙනස් කරන්නේ නෑ. ඔළුව ගලවල තිබ්බත් මතය වෙනස් කරන්නේ නෑ. සංසුන් තරහා. මැයි අයට තරහගියොත් අප්පිල් අය වගේ කෑගහන්නේ නෑ. මෙයාල කරන්නේ හිතීතියාගෙන ඉන්න එක. මැයි කෙනෙක් තරහවුනොත් ආයේ සමාවදෙන්ට හිත සංසුන්වෙන්ඩ සමහරවිට අවුරුදු ගානක් යනවා. ගෙදරට ඇති බැලපෑම. මැයි කෙනෙක් ගෙදරඉන්නවා කියන්නේ ඒ ගෙදර ශක්තිමත් අත්තිවාරමක් තියෙනවා වගේ. සුලිකුණාටුවාවත් ගෙදර හෙලවෙන්නේ නෑ. මෙයා ඉන්නකම්. ගෙදර අයගේ ආරක්ෂාව කෑමබීම සැප පහසුව ඔක්කොම බලාගන්නේ ගබඩා භාරකරු වගේ මෙයා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබේ ඔය හිතුවක්කාරකම අනිත් අයට වදයක් වුණාට ඒක තමයි ඔබේ ශක්තිය. කඩන්ඩ බැරි නවත්වන්ඩ බැරි ඒ ගැම්ම දිගටම තියාගන්න. ඔබ නැති තැන පාළුවක් විතරක් නෙවෙයි ලොකු හිස්තැනක් දැනෙනවා. හිතුවක්කාරුණාට රත්තරන් වගේ හිතක් තියෙන කවදාවත් බොක්කියාලුවව පාවල දෙන්නේ නැති අපේ මැයි මාසේ වැඩ්ඩෝ ටික කමෙන්ට් එකක් දාගෙනම යන්න.